years, puppy stretching yawning ears, baby laughing conquering fears, warm pancakes on the plate, starting early, starting great, learning how to pour the syrup, puppy waiting can't give up, making quite a little bloop, love is in this sticky group. Playday morning, sunny afternoons, bouncing to the simplest tunes, puppy spinning like balloons, love is here and love is spoons, little ones and furry goons, happiest of all afternoons. Sharing toys and learning how to take turns and take a bow. Puppy stealing cookies now, making friends, making wow. Building blocks up to the sky, watching tiny dreams fly high. Nap time comes for everyone, puppy sleeping in the sun. Baby's nap has just begun, quiet moments, second to none. Playday morning, sunny afternoons, snacks and juice and matching spoons, puppy dreaming of the moons, love is here and love is spoons, sweetest memories we commune, happiest of all afternoons. Waking up with sleepy eyes, afternoon is full of surprises, puppy wags and recognizes, baby's happy little cries, snuggles on the cozy couch, nothing here I'd ever vouch. Evening comes, new friends go, waving from the door real slow. Puppy tired, don't you know? Lovers in the afterglow. Quiet time begins to show your white favorite way to grow. Dinner time and setting sun, another beautiful day is done. Puppies dinner, babies run, chasing until day is gone. Bath and books and cozy PJs, kisses blown in gentle ways. Stars appear in twilight haze. Love you through a million days. Hello guys, අද මම ඔයාලට අරගෙන එන්නේ මගේ මහත්තයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් පාටි එක. බලමු ඉතින් අපි ඒක කොහොමද මම arrange කරේ කියලා. එයා අද සතුටු වෙයිද මොනවා වගේ reaction එකක් දෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් දැන් මම ඒ වැඩ arrange කරන ගමන් තමයි ඉන්නේ. මේක තමයි මම මගේ husband ගේ සමරන පළවෙනි birthday එක. ඉතින් මම මේක කරන්නේ ගොඩක් සතුටින්. බලමු එයාත් සතුටු වෙයිද කියලා. එහෙනම් ඔයාලා දිගටම රැඳිලා ඉන්න. මගේ වීඩියෝ එකේ ලස්සන තැන් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. මේ highlights ටික මුලින්ම බලන්නකෝ. මම කොහොමද මේ දේවල් prepare කරේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද එයා surprise උනේ කියලා. එයා ගෙදර නැති වෙලේ තමයි මම මේ හැම දෙයක්ම ලෑස්ති කරන්නේ. එයා වැඩට ගිහිල්ලා ගෙදර එනකොට රෑ 11 විතර වෙනවා. ඉතින් එයා එන්න කලින් මම මේ හැම දෙයක්ම ලෑස්ති කරගන්න ඕන. තව ගොඩක් වැඩ තියෙනවා කරන්න.
ඉතින් දැන් තමයි මම එයාට මගේ වටිනාම තෑග්ග දෙන්න හදන්නේ. එයා ගැන මගේ හිතේ තියෙන හැඟීම් මොනවද? මං එයාට කොයිතරම් ආදරේද කියලා මේ කඩදාසි වල අකුරු කරලා මම එයාට දෙන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඒක ලියලා ඉවරයි. දැන් මම ඒක ලියුම් කවරයකට දාලා එයාට දෙනවා. එයා එකෙන් කොයිතරම් සතුටු වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඇත්තටම කිව්වේ මගේ හදවතේ එයා ගැන තියෙන දේ. ඉතින් මගේ ජීවිතේ ගොඩක් දුර යන්න මගෙත් එක්ක ආපු මගේ සුදු මහත්තයෝ මම ඔයාට ගොඩක් ආදරේ. ඔයාට මම තියන ආදරේ වචන වලින් ලියලා ඉවර කරන්න බැරි තරම්. ඒක කොලයකට සීමා කරන්න බැරි තරම්. ඒක මගේ මුළු ආත්මයෙන්ම මගේ මුළු හදවතින්ම එන ගොඩක් ආදරණීය හැඟීමක්. ඒ වගේම ලොකු බැඳීමක්. ඉතින් අද ඔයාගේ 32 වෙනි උපන්දිනයේ දවසේ මම ප්‍රාර්ථනා කරන්නේ අදින් පස්සේ එළඹෙන හැම උපන්දිනයකම ඔයා ළඟින්ම ඉන්න මට වාසනාව ලැබෙන්න කියලා. ඉතින් මම ඔයාට ගොඩක් ආදරේ. ඒ වගේම ඔයාට සුබම සුබ උපන්දිනයක් මම ප්‍රාර්ථනා කරනවා. කල්ප ගණන් පෙරම් පුරා සොයාවෙමු කල්ප ගණන් පෙරම් පුරා සොයාවෙමු වැටෙන හැම කඳුලම උරුමනට Ready? Let's go. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Ready? Let's go. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. දවනුදනේ සිසි කිරණ පවා සිසිල නොදේ මද පාන පවා දවනුදනේ සිසි කිරණ පවා සිසිල නොදේ මද පවන පවා ඔබේ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම ලැබුණා ඉතින් අද තමයි එයාගේ උපන්දිනේ දවසේ උදේ. ඉතින් මං උදෙන්ම නැගිටලා කිරිබත් හැදුවා.
කිරිබත් හදලා කිරි සමග බුද්ධ පූජාව ලෑස්ති කරා. එයාට බුදුහාමුදුරන්ට පූජා කරලා බුද්ධ වන්දනාවේ යෙදලා එයාගේ කැමති දෙයක් ප්‍රාර්ථනා කරන්න. ඉතින් මම ඒ හැමදේම එයාට ලෑස්ති කරලා දුන්නා. එයා දැන් ඒව පිළිවෙලකට බුදුහාමුදුරුවෝ ඉස්සරහා තැන්පත් කරලා බුද්ධ වන්දනාවේ යෙදෙන්නයි මේ සූදානම් වන්නේ. දැන් එයා කිරිබත් කපලා කිරිබත් කෑල්ලක් මටත් කවන්නයි යන්නේ. Introducing Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. ඉතින් ඔන්න ගොඩාක් දවස් තිස්සේ ප්ලෑන් කරලා ගොඩාක් අමාරුවෙන් ඕගනයිස් කරලා ගොඩාක් ලස්සනට සෙලිබ්‍රේට් කරපු මගේ මහත්තයාගේ උපන්දින පාටිය අද අන්තිම දවස බෝතල් පාටියකින් ඉවර කරන්න තමයි යා ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයිත් හමු යමු ලස්සන වීඩියෝ එකකින්.